මාතෘකා කරන්නට යෙදුනේ ඔබ ජීවිතේටවත් අහලා නැති සූත්‍ර දේශනාව. අහලම නැහැ. නේද? මම මාතෘකා කළපු සූත්‍ර දේශනාව අහලා තියෙනවද? අහලම නැහැ. මොකද්ද සූත්‍රේ? කතමංචාවුසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා භිනන්දිනේ සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හාති. මතක් වුණාද සූත්‍රේ? ඇහුන්නේ මට. නිකන් කනට ඇහෙනකොට ඒ වගේ දැනෙනවා. ධම්සප්පවතුන් සූත්‍රයේ වගේ දැනෙනවා. නිවුණු දෙන්නෙක් ඉන්නවා ගීතයි මාලයි කියලා. නිමල් ගීතව කසාද බඳිනවා. දෙන්නම එක වාගේ කියලා මාලට අත ගැහුවා හැකියි. ගීත කසාද බැඳපු මිනිහට මාලා ඉති නෑ, එක වගේ තමයි. හැබැයි මාලට අත ගහන්න බෑ. එහෙම වුණොත් වරදිනවා, අපාය යනවා. එහෙනම් ධම්සප්පවතුන් සූත්‍රයේ මේ සූත්‍රයේ දෙකම එක වාගේ පේනවා. නමුත් දෙකක් නේ. නමුත් දෙකක්. ඒ සූත්‍රය තමයි සත්‍ය විභංග සූත්‍රය. මොකද්ද? සත්‍ය විභංග සූත්‍රය. ධම්සප්පවතුන් සූත්‍රයේ තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. දුක, දුකට හේතුව, දුකින් මිදීම, ඒ සඳහා වූ මාර්ගය. මේ සත්‍ය හතර තියෙන්නේ. ඒක ගැඹුරු නිසා තේරෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය තේරිච්ච කවුරු හරි ඉන්නවද මෙතන? නෑනේ. පළවෙනි එක දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය අවබෝධ වෙලා තියෙනවද? නෑනේ පුතා. දුක අවබෝධ වෙලා නැති හින්දා දුකේම ඉන්නවා. ටිකක් හරි අවබෝධ වෙලා හිටපු හින්දා මම මෙතෙන්ට එනකන් ආවා. ඔයාලට වාසනාව මේ වෙහෙර බැඳී ඉන්නේ ඓතිහාසික පුරාණ රාජ මහා විහාරේ. චෛත්‍ය රාජානන් වහන්සේ අභියස කරවන ලද මනරන් ධම්සභා මණ්ඩපයේ මේ ධර්ම සිංහාසනයේ ඉඳ ගන්න ගලේ වෙල එක්කුට පත්ගොල් කොල්ල ගල එක්කුට වරන් තියෙයිද? නෑ ගස් ගෙම්බෝ වාගේ. මේකේ ඉඳ ගන්න වරම් නෑ. අර අනුරාධපුරේ මූකලානක පොඩි පැලක ඉපදිච්ච මං භද්‍ර යෞවන වයසේ මහාන වෙලා පැවිද්දෙන් මුහුකුරා වැඩමින් ඉදිරියට ඇවිදිලා මන් තනු වෙර වඩා තනු ලෝකයේ තියෙන සොඳුරු බව නිසා ලෝකෙ මිනිස්සු වන්දන මාන්න කරලා ගරු බුහුමන් කරලා පුද පූජා පවත්වලා අද දවසේ රාත්‍රියේ මේ වෙහෙර බැඳී ඉන්නේ පන්සලේ මේ වැඩේට මාව එක්කාගෙන අවදිලා වඩා ඉඳුවලා ඉන්නවා. උඹලට හම්බුන්නේ නැහැ. වාසනාවන්තයා මන් මහරහතන් වහන්සේලා වැඩ උන් බිමේ සිංහාසනාරූඪ වෙන්න. මහරජ දරුවෝ හදාපු චෛත්‍ය රාජානන් වහන්සේ අභියස දහම් දේශනා කරන්න. එහෙම ලේසියෙන් හම්බෙනවද? හම්බෙන්නේ මේ සංසාරේ වාසනාව. පෙර සසර කරපු පුණ්‍ය බල මහිමේ. මෙලවදී වඩන ලද ජීවිතයේ තියෙන පුණ්‍යවන්ත භාවය නිසාම ලැබෙනවා මිසක් නැත්තම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වාග්යවන්තව අවබෝධ කරගන්න උත්සාහ කරන්න. ඇත්තටම අපිට දුක තේරෙන්නේ නැහැ. දුකට හේතු තේරෙන්නේ නැහැ. නිර්වාණය කියන එක දැකලා නැහැ. නිර්වාණයට යන්න නම් අනුගමනය කරන්න ඕනේ මාර්ග සත්‍ය. අපිට තේරිලා නැහැ. ඒ හින්දා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ. ඒ කාලෙත් බුදුහාඳුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ සාමාන්‍ය බුද්ධිය තිබිච්ච අයට චතුරාර්ය සත්‍ය තේරුන්නේ නැහැ. තේරිච්ච නැති නිසා සරියුත් මහරහතන් වහන්සේ බුදුහාඳුරන්ගෙන් අවසර ඉල්ලගෙන
ධම්සප්පවතුන් සූත්‍රය විස්තර කරනවා දීර්ඝව. ධම්සප්පවතුන් සූත්‍රයේ සූත්‍ර කොටස බැලුවොත් ඒ ප්‍රමාණය වාගේ 3 ගුණයක් විතර තව මේ සූත්‍ර දේශනාව දීර්ඝයි. ඒ තරම් විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කළේ සාමාන්‍ය බුද්ධිය තියන අයට අවබෝධ වෙන්න. බුදුහාඳුරෝ දේශනා කරද්දී බණ භාවනා කරපු හිත දියුණු කරගත්ත ඇත්තෝ අවබෝධ කරගත්තා. සාමාන්‍ය අපි වාගේ එවුන්ට තේරුන්නේ නැහැ. ඒ ගමන සරියුත් හාඳුරෝ විස්තර කරලා දේශනා කළා. සත්‍ය විස්තර කරන ලද බැවින් ඒකට කියනවා සත්‍ය විභංග සූත්‍රය කියලා. මං අද තෝරගත්තේ ඒ සත්‍ය විභංග සූත්‍ර දේශනාවේ දෙවෙනි සත්‍ය විස්තර කරපු තැන. මොකද්ද දෙවෙනි සත්‍යය? සමුදය සත්‍යය. දෙවෙනි එක සමුදය සත්‍යය. සමුදය සත්‍යය කියන්නේ දුකට හේතු. මං දුක අතහැරලා හේතු කියන්නේ යන්නේ. ඇයි? දැන් ඔයාලා විඳිනවනේ දුක. ඒ හින්දා ඔය විඳින හැම දුකකටම හේතුව මට දැන් කියන්න පුළුවන්. පාත්කොළ ගොල්ලේ මේ ඇවිල්ලා ඉන්න හැම මිනිහෙක්ගෙම ගෙදර ගැන මං කියනවාමයි. ඒ ගේ ඇතුලේ ඉන්න ගෑණි ගැනත් කියනවා, මිනිහා ගැනත් කියනවා. ඒ ගේ ඇතුලේ ඉන්න ළමයි ගැනත් කියනවා. එක් එක්වත් අතෑරෙන්නේ නැති වෙන්න ඔක්කොම ගැන කියනවා. ඔක්කොම විඳින කරුමෙත් කියනවා. කරුමෙට හේතුවත් පෙන්නනවා. පුළුවන් නම් ඒ කරුමෙන් නිදහස් වෙන්න මේ බෙහෙත පාවිච්චි කරන්න. ධම්මෝසද සමෝනත්ති ඒතම් පිවත භික්කවේ. ධර්මයේ විතර වටිනා ඖෂධයක් මේ ලෝකේ නැහැ. සංසාර රෝගයෙන් අත මිදෙන්න තියෙන එකම බෙහෙත සද්ධර්මයමයි. ඒ හින්දා සියලු දුක් නිවාරණය කොට ඔබට යහපත උදා කරගන්න මේ සත්‍ය විභංග සූත්‍රයේ දෙවෙනි සත්‍ය දුකට හේතු විස්තර කරන ලද උතුම් ධර්ම කාරණාව මනවින් අවබෝධ කරගන්න බලන්න. කතමංචාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තන්නා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හාති. දුකට හේතුව කවරේද යත්? දුකට හේතුව කියන්නේ මොකද්ද? දුකට හේතුව තමයි අවිද්‍යාවෙන් යුක්ත සත්වයෝ සැපයයි සම්මතව දැකලා රාගික කෙලෙස් බර ලෝකයේ තද බැඳීම් ඇති කරගන්නවා ආශාවෙන්. රාගයෙන් යුතුව දැඩි ආශාවෙන් මේ කෙලෙස් බර ලෝකයට බැඳීම් ඇති කරගන්නවා. ඒකට කියනවා තණ්හාව කියලා. එතකොට හේතුව තණ්හාව. දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව කෙසේද යත්? ඒ තණ්හාව කෙසේද යත්? තෙවදෑරුම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් මේ ඉන්න අයට ඔය තුනෙන් කොයි තණ්හාවද තියෙන්නේ? කාම තණ්හාද, භව තණ්හාද, විභව තණ්හාද? මොකද්ද පුතේ ඔයාලට තියෙන එක? මොනවා තියෙනවද දන්නේ හාමුදුරුවනේ. අපි යනවා ඔය. අපිට මොනවා තියෙනවද දන්නේ අපි ඔහේ යනවා ස්වාමීන් වහන්සේ. ඇත්ත
ඇත්තම ඒක පුතා මොනවා තියෙනවද දන්නේ අපි යනවා අපි ජීවත් වෙනවා කියලා මේ කසාද බැඳලා ඒ කසාදය තුල යුතුයකම් ටික කියලා ඉෂ්ට කරන ධර්මතා ටිකක් තියෙනවා සමාජයේ නෑදෑයෝ කියලා ඉටු කරන සමාජ බැඳීම් ටිකක් තියෙනවා සිංහලයෝ කියලා හදාගත්ත සංස්කෘතියේ සමාජ බැඳීම් තියෙනවා බෞද්ධයෝ කියලා හදාගත්ත බැඳීම් තියෙනවා වෘත්තිකයෝ රාජ්‍ය සේවකයෝ මේ විදියට එක එක තැනට බැඳීම් තියාගෙන මේ ගලාගෙන යන සමාජ ක්‍රමේ රාගික කෙලෙස් බර ලෝකේ ඇහැයි කනයි නාසයයි දිවයි ශරීරයයි මනෝ ඉන්ද්‍රියයි කියන ඉන්ද්‍රියයන් ටික පිනව ඉදිරියට යන එක නෙමෙයි කරන්නේ නේද එහෙම නැතුව අපි කර්මය කර්මඵලය ඒවා පිළිබඳ අවබෝධයක් ඒ ගැන හිතන්න වෙහෙසක් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තණ්හා තුනක් තියෙනවා මේ තණ්හාවන් හින්දාලු දුක උපදින්නේ කියලා හේවීමක් බැලීමක් එහෙම එක දවසක්වත් ඇත්තටම හිතලා තියනවද බලන්නකො නෑ නේද නෑ හිතෙන්නේ නෑ එහෙම හිතෙන්නේ නෑ හොයන්නේ අවබෝධ කරගන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සංසාර ගමනේ සාරා අසංකය කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරුම් පිරුවා කියලා මෙච්චර ඒ ඉලක්කම්වත් දන්නේ නෑනේ පුතා. කොච්චර දුර ගමනක්ද බලන්නකො. අවුරුදු ලක්ෂ ගාණක් මේ සංසාර ගමනේ මේ සත්‍ය හොයාගෙන ඇවිල්ලා තියෙනවා. හොයලා දීපු සත්‍යවත් අපි බලන්නේ නෑනේ. උන්වහන්සේ හොයලා දුන්නා. හොයලා පෙන්නලා දීලා තියෙන එකවත් අපි බලන්නේ නෑනේ. ඉතින් කොහොමද පුතේ අපි දුක නැති කරන්නේ? බෑ නැති කරන්නේ. අපි දුක උපද්දවා ගන්නවා. අනවබෝධය නිසා. අවබෝධයක් නැති නිසා. ඒ අවබෝධය නැති හින්දා අපි මේ ලෝකයේ බැඳීම් හදාගෙන තියෙනවා. ඒ බැඳීම් වර්ග තුනක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ ඉන්න ඔක්කොටම තියෙන පළවෙනි තණ්හාව තමයි හැමෝටම තියෙනවා කාම තණ්හාව. මෙතන ඉන්න චූටි මේකාගේ ඉඳලා තියෙනවා කාම තණ්හාව. හැබැයි චූටි දරුවන්ට නෑ භව තණ්හාවයි විභව තණ්හාවයි දෙක නෑ. පොඩි දරුවන්ට නෑ. ඔවුන්ගේ චින්තනය තවම කුඩායි. ඒ පොඩි උන්ට තියෙන්නේ අම්මගේ කිරිවලට තියෙන ආසාව, අම්මාගේ උණුහුමට තියෙන ආසාව, සෙල්ලම් බඩුවකට දෙකට තියෙන ආසාව. ඔය වාගේ පුංචි ආසාවන් ටිකන්නේ පොඩි උන්ට තියෙන්නේ මේ කාම ලෝකයේ ඇතුලේ. එතනින් එහා ගියේ දැක්මක් පොඩි අයට නෑ. හැබැයි මෙතන ඉන්න බහුතරයක් අයට මේ තණ්හාවන් තුනම තියෙනවා. කාම තණ්හාවක් තියෙනවා, භව තණ්හාවක් තියෙනවා, විභව තණ්හාවක් තියෙනවා. නාකි අයට තමයි වැඩි. නාකි අයට කාම තණ්හාවයි, භව තණ්හාවයි, විභව තණ්හාවයි තුනම වැඩි. ඇයි? හේතුව වැට උඩ නින්නේ. මේ පැත්තට වැටුනොත් ඇඳට, මේ පැත්තට වැටුනොත් පෙට්ටියට. එහින්දා පෙට්ටියට වැටෙන්න ඉස්සෙල්ලා මෙවුන්දලා ප්‍රාර්ථනා කරනවා දෙව්ලොව උපදින්න. ඔව්. ආපහු ලොකු එකීගේ බඩේ ඉපදිලා මේ ඉඩම් දිහා බලාගෙන ඉන්න. ලොකු එකාගේ දරුවෙක් වෙලා මේ ඉඩම් අල්ලාගෙන ඉන්න. ඔව්. අල්මාරියේ තියෙන පරණ රෙදි කඩමලු දිහා බලාගෙන ඉන්න. ඔය ඉන්න මේ සිල් ගන්නවා කිව්ව අමූලිකම බොරු අම්මා. සහතිකම මම මේ කාරණාව කියන්නේ මේ සිල් ගන්න උන්දලා ඉන්නවනේ අමූලික බොරු. කවුරුවත් එහෙම සිල් සමාදන් වෙන්නේ නැහැ ඔය ඉන්න අම්මන්ඩිලා. බොරුවක් කරන්නේ. අනේ ස්වාමීන් වහන්සේ අපි සිල් සමාදන් වෙනවා. අය බොරු නෙමෙයි. නෑ අම්මා බොරු. පන්සිල් දන්නේ නැතුව කොහොමද අට සිල් ගන්නෙ?
මෙතන පන්සිල් දන්න ගෑණියක් ඉන්නවා නම් මට කියන්න අපේ හාමුදුරනේ මං ඇත්තටම සිල් ගන්නවා මං පන්සිල් දන්නවා. මං දැකලා තියෙන්නේ කියලා මට කියන්න. දන්නේ මල්ලි. දන්නේ පහත් නැතුව 8ක් ගන්න ගියපුවාම 8යි 5යි දෙකම නැතුව අපායට යනවා. ඔව් 8 5 නොදැන අපායට යනවා. ඒ හින්දා ඉස්සර වෙලා ඉගෙන ගන්න ඕනේ. ඔය පන්සල් ඇවිල්ලා ඕපාදූප කිය මහා ලොකුවට උජාරුවට පෙකණියනුත් පල්ලෙහාට එන්න ඇටමාලයක් කොහෙන් හරි හොයලා දාගෙන ඇවිල්ලා ඒ රංගපාන සූට් එකේ කෑල්ලක්. නැත්තම් ඔය ඇටේ මොකටද ඒ ඇට? සිල් වලට ඔය ඇට මොකටද? ඔය ඇට බලපානවද සිල් ගන්න? ඇට තියා රෙදි මොකවත් ඕනේ නැහැ සිල් වලට. රෙදි දාගත්තේ උන්නේ කුපාඩිකම් වැඩිපුර කරන්නේ. ඔව් රෙදි දාගෙන කුපාඩි කොමේ යනවා. රෙදි නැතුව සිල් රැක්කොත් එහෙම පුතා අපරාධයක් නැහැනේ. රෙදි නැති වුණා කියලා මොකෝ? රෙදි ඕනද සිල් වලට? රෙදි ඕනේ. මේක රෙදි වලින් වැහිලා ඕන තැනදී ගලව ගන්නවා ඇති. ඔව් මා වල් જાතිය ලෝකෙ ඉදිරියේ රංගපානවා. කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලාබරණ රිසිලෙස සරසුම් පාලාගිය වැනි බහුරු කෝලම් බහුරු කෝලම් කාලා බීලා ඇඳලා පැළඳලා නටලා ගයලා විඳලා මැරිලා යනවලු මොනවා කරලාද? බහුරු කෝලම්. බහු කිව්වේ බොහෝ. රූ කිව්වේ චරිත. රූ කිව්වේ චරිත. බොහෝ චරිත. කෝලම් කිව්වේ රංගපානවා. දැන් මේ රංගපාන්නේ මොන චරිතෙද? වෙහෙර බැඳී ඉන්නට ඇවිල්ලා මේ වේදිකාවේ මොන චරිතෙද ඔය රංගපාන්නේ? මේ රංගපාන්නේ සදහබර උපාසක උපාසිකා චරිතය ධර්ම ශ්‍රවණාබිලාසී. බලන්නකො මගුල් ගෙදරකට යන්න නම් ඔය ඇඳුම ඇඳන් යයිද? නෑ දැන් මේ වේදිකාවට ගැලපෙන ඇඳුම තමයි ඔය ඇඳලා තියෙන්නේ. මේ වේදිකාවට ගැලපෙන මේ රංග මඩලට ගැලපෙන ඒ චරිතයට ගැලපෙන එක තමයි ඔය ඇඳලා තියෙන්නේ. මගුල් ගෙදර යන්න ඇඳලා දිල්ලි සෙන සාරි ඇඳලා හොම්බ රතු කරලා එහෙමනේ ලෑස්ති වෙන්නේ. දැන් මේක එහෙම නෑ. සිල් ගණ්ඩාවන මීටත් වඩා සුද්දට සුදේම ඇඳලා පැදුර කිහිල්ලේ ගාගෙන අනික් අතේ මල්ල එල්ලාගෙන ඇටමාලේ දාලා උතුරු සළුව ලාලා උතුරු සළුවේ ට්‍රසල් එල්ලලා බලන්නකො ඒ චරිතයට තියෙන වස්ත්‍රාභරණ වෙනයිනේ. ඒ චරිතයේ ඇඳලා තියෙන වගේ මේකට කියනවා ආහාරීය අභිනය. 4 අභිනයක් තියෙනවානේ. ඒ 4 අභිනේ නළුවාගේ එකක් තමයි වස්ත්‍රාභරණ. ඒකට කියනවා ආහාරීය අභිනය. ආන්ගේ අභිනය දකින්නකොටම මිනිහෙකුට මැවිලා පේනවා චරිතේ. මැවිලා පේනවා චරිතේ. උපාසක උපාසිකාවෝ කියලා දකින්න. දැන් ඔබ සිල් රැක්කත් නැතත් කමක් නැහැ. ඒ ඇඳුම ඇඳගෙන පාරේ එනකොට දැක්කොත් එහෙම උපාසක අම්මා කෙනෙක් යනවා කියලානේ කියන්නේ. උපාසකයෙක් යනවා කියලා තමයි කියන්නේ. මේ ඇඳුම දාගෙන පාරේ ගියොත් හාමුදුරු කෙනෙක් වඩිනවා කියලා තමයි. පාට හොරා වෙන්න පුළුවන්.
ආඳුරුව පට්ට හොරෙක් වෙන්න පුළුවන්. නමුත් මේ ඇඳුම දාගෙන යනකොට කියන්නේ දුටු ගමන් කියනවා හාමුදුරු කෙනෙක් වඩිනවා. ඒ මත වඳිනවා පුතා පෙරලිලා. දාන දෙනවා. පුද පූජා පවත්වනවා. හැබැයි ඇතුලේ ඉන්නේ හොරා. ඇතුලේ ඉන්නේ හොරා බන්ධනාගාරයෙන් පැනලා ඇවිල්ලා. මට මතකයි 2022 අවුරුද්දේ නාවුල පැත්තේ පන්සලක වස්වසලා හිටිය හාමුදුරු කෙනෙක්. උපාසක අම්මලා පුදුම ගෞරවයකින් සැලකුවා. ඇයි පලාතේ අනිත් හාමුදුරුවරු වාගේ නෙමෙයි මේ හාමුදුරුව බිම් බලාගෙන යන්නේ කාගේවත් මූණක් දිහාවත් බලන්නේ. අහිංසකයි. පාත්‍රේ අරගෙන කුඩේ අරගෙන බිම් බලාගෙන යනවා පියවරෙන් පියවරට තමයි අඩිය තියලා යන්නේ. හරිම පිළිවෙලයි. සංඝයා වහන්සේලාට පලාතේ හාමුදුරුවරුන්ට බැන මේ හාමුදුරුවන්ට පුද පූජා පැවැත්තුවා. ඔව් දැන් මෙහෙට ආවොත් එහෙම මේ මහාමුදුරු කෙනෙක් වටගල හාමුදුරුවන්ටත් බණී වෙහෙර බැඳී ඉන්නේ හාමුදුරුවන්ටත් බණී අපේ පොඩි අන්ලටත් බණී බැනලා ඉවරලා බලාපියවකෝ අපේ ගණේ වාගේද කියලා මේ හාමුදුරුවරු මේ තමා හාමුදුරුවරු අර පට්ට ගණේ වාගේ නෙවෙයි බලාපියව දීපියව දෙනවා නම් දාන්නේ මේ නිවන් යන්න පාර ඒ වගේ පිදු අරනාවුල ඇවිල්ලා හිටපු අප්පට CID එකෙන් ඇවිල්ලා මාංචු දාලා අරගෙන ගම මැද්දේ යනකොට තමා දාන්නේ අඩේ හොරෙක්ලු නේද මිනි මරුවෙක්ලු නේද එතකන් ශික්ෂාකාමී පලාතෙම හිටපු ගෞරවනීය මහාඳුරු වෙලා හිටියේ CID එකෙන් මාංචු දාලා ගෙනියනකොට තමා දාන්නේ පට්ට හොරා ඔව් එහෙම වුන් නැත්තේ නෑ පුතා මේ සමාජේ රංගපානවා සෙනෙහ බර බිරිඳ හැටියට රංගපානවා හොර මිනිස්සු ගොඩ මිනිහගේ ඇස් ඉදිරියේ සුන්දර බිරිඳ ගෑණි ඉදිරියේ සුන්දර සැමියාගේ චරිතය රංගපානවා වැඩපොලේ ගෑණියයි එන අතර මග ගෑණියයි ගෙදර ගෑණියයි තුනයි ඒ වුණාට සුන්දර සැමියා රංගපාලා පෙන්නනවා ඒ රංගපාන්න පාවිච්චි කරනවා හැසිරීම් කතාබහ මෙව්වා. ඒකොල්ල රවට්ටනවා කෙනෙක්. ආන් එහෙම රවටමී යන එකක් නෙමේ තියෙන්නේ පුතා ලංකාවේ ජනාධිපති කෙරුවේ මොකද? රට රැවැට්ටුවා. අගමැති රට රැවැට්ටුවා. මැති ඇමතිවරු රට රැවැට්ටුවා. එහෙම නෙමෙයිද මේ? රාජ්‍ය සේවකයෝ රට රැවැට්ටුවා. බහුතරයක් හාමුදුරුවරු රට රැවැට්ටුවා. මේ ඉන්න මිනිස්සු මොකද කරන්නේ? ඒ බොරු ලංකාවේ ඒ ව්‍යාකූල වෙච්ච සමාජ ක්‍රමය ඇතුලේ මේ අතොත් එක එක රවට්ටමින් යනවා. කඩවල වල මුදලාල්ලා මෙතනත් ඉන්නවත් දන්නේ අපි එකට මුදලාල්ලා. අපි එකට සංගමේ මුදලාල්ලා ඉන්නවද? ඉන්නවා නම් උඹලා කපටියෝ ඉන්නවා නම් කපටියෝ බොරුමනේ කියන්නේ පුතා බඩු මිල. ඇත්ත මිල කියනවද? ඇත්ත මිල කියන්නෙම නෑ. මවා පාලා ලෝකල් බඩු ගෙනල්ලා ඉහළම එක විදියට විකුණනවා කියන්නකො පත්කොළ කොල්ලේ අහිංසකයන්ට. වෙර බැඳී ඉන්නේ අහිංසකයන්ට විකුණනවා. හොඳට බලන්නකො නැද්ද කියලා. හොඳට අවබෝධ කරගන්න. මම මේ කියන එක වංචාව බොරුව රංගපාලා පෙන්නනවා. කතාවෙන් ක්‍රියාවෙන් රංගපානවා. ඇඳුමෙන් පැළඳුමෙන් රංගපානවා. රංගපාලා මොකද මේ කරන්නේ? කාම ලෝකයෙහි කාම ඡන්දයෙන් කාම තණ්හාවෙන් යුක්ත සසරට පව් රැස් කරන මිනිහෙක් වෙනවා. කාම තණ්හා කියලා කියන්නේ ආශාවෙන් ඇති කරගනු ලබන බැඳීම මේ කෙලෙස් බර ලෝකයට. ඒකේ වර්ග තුනක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, එක කාම තණ්හා. එතකොට තණ්හාව කියලා කියන්නේ රාගික ලෝකයට ආශාවෙන් බැඳීම. කාම කියන්නේ කාම තණ්හානේ.
මොකද්ද කාමය කියන්නේ? කාමේ නැද්ද මේ පැත්තේ? මේ වචනේ කියනකොටම අපේ ඔළුවට එන්නේ කුණු හරපයක් වාගේ එකක් පුතා. ඔව් ඔව්. මිනිසුන්ගෙන් අහනකොටම මිනිසු ලැජ්ජාවෙන් බිම් බලා ගන්නවා කාමයේ කියන වචනේ ඇහුවම. බුදුහාඳුරු කුණු හරප කියලා තියනවාද පුතා? බුදුහාඳුරු කුණු හරප කියලා නෑ. බුදුහාඳුරන්ගේ වචන මේ ලෝකය සනහා වදාළ සත්‍ය ප්‍රසන්න සම්මා වාචාමයි. ආයේකේ කුණු හරප නෑ. පරුස වචන නෑ. හිස් වචන නෑ. සම්පප්පලාප නෑ. මුසාවාදා නෑ. කේලාම් නෑ. සම්මා වාචාමයි. එහෙව් වචනෙට මෙවුන්දලා ලැජ්ජාවෙන් බිම් බලාගන්න. කාමය කියන්නේ මොකද්ද කියලා ඇහුවාම මෙවුන්දලාට පේන්නේම අරුවා. ඒකනේ කැත හිත කියන්නේ. එව්ව නෙමෙයි. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනෝභාවය මේ ඉන්ද්‍රයන් පිනවීම කාමය. මේ ඉන්ද්‍රයන්ට සැපයයි සම්මතව ඔබ දෙන වටිනාකම තමා කාමය. විඳින්න සැලැස්වීම තමා කාමය. ඒක දුක උපදවන තැනට යනවා. මනෝභාවයෙන් කාමයට සම්බන්ධ වෙන්නේ කොහොමද? මනෝභාවය ගෑනු දෙන්නෙක් ගමනක් යනවා තරුණ පහේ. මම උදාහරණයක් මේ කියන්නේ. තරුණ පහේ ගෑනු දෙන්නෙක් ගමනක් යනවා ගිහිල්ලා මන් සන්දියක ඉන්නවා. මන් සන්දියක හිටගෙන ඉන්නකොට ඒ යාබද ගෙදරක අමු මිරිස් පලලා දාලා ලූණු කපලා දාලා කරපිංච දාලා කීලං කරෝල බදිනවා. ටෙම්පරාදු කරනවා කීලං සුවඳ පැත්තම යනවා. පැත්තෙම සුවඳයි. දැන් අර ගෑණි එකියෙකුට ඇඟිල්ලෙන් යන්න. ඇනලා ඉවරලා ඇහෙන් කිව්වා කීලම් බදිනවා. ඇහෙන් කිව්වා කීලම් බදිනවා කියලා. සුවඳයි නේද අක්කන්ඩි? ඕ කීලං කරෝල නංගි. දැන් අර බස් එක එනකම්ම හිතෙන් කෑවා බොලන් අර කීලං. හිතෙන් කෑවා සුවඳ වින්දා. දැන් මේ කීලං මනසේ තියෙනවා. ඔළුවේ තියාගෙන ගෙදර එනවා කීලං. කීලම් බැදුම ඔළුවේ තියාගෙන ගෙදර ආවා. මිනිහා වැඩ ඇරිලා ආව හැන්දෑවේ. මේ මහන්සි බලන්න නැතුව කඩේට ගිහිල්ලා එන්නකෝ. ඇයි? කීලං කරෝල 250ක් ගේන්නකෝ. යකෝ කීලං ගන්නවා තියා තේ එකක් බොන්නවත් පිච්චයක් නැතුව හිටියේ. ඔය තියෙන එකත් හම්බලා ගන්න. කියනකොටම මේකි දැන් කීලම් මත ඉන්නේ අය මිනිහට වඩා කීලම්. මේකගේ ඒ තරම් හිත දැන් වැටිලා කීලම් සුවඳට. මේකි එකපාරටම කිව්වා මෙහෙම දීග කනවට වඩා හොඳයිනේ කනවැන්දුම් වෙලා හිටියන. කීලම් කෑල්ලක්වත් ගන්න බැරි මිනිහෙක් එක්ක දීග ඇවිල්ලා. එතකොටම අත දිගෑරලා දීපු ගමන කට මැද්දේ පිපුරු අතෝල් පොටවල් දෙකම. ලේ වැක්කිරුණා. කීලම් පුතා මේ සට ගාලා වැටෙන්නේ කීලම්. ඊට පස්සේ මේක ගියා කබඩ් එක ළඟට එබුවා කඩමලු ටිකක් බෑග් එකට එල්ල ගත්තා. කොන්ද දැන් යනවා යන්න. කොයි මහ ගෙදර යනවා. දී ගෑල්ලා ගියා පුතා මහ ගෙදර. බලන්න කීලම් කෑල්ල කරපු අපල. කීලං කෑල්ල කරපු අපරාධ. කොහෙද තිබ්බේ කීලං කෑල්ල? කීලං කෑල්ල නහයට ආවා. නහය හරහා මනසට ගියා. ඊට පස්සේ මනසයි නහයයි දෙක හැමතිස්සෙම කිව්වා ඒ සුවඳ කාපිය. ඒ සුවඳ කාපිය.
ඒ සුවඳ කාපිය මේක නිධානයක් වාගේ තැම්පත් කෙරුවා හිතේ. දැන් ගෑණි ගෙදර ආවා. හිත කියන්නෙම කීලම් බැදුමක් හදාපිය කියලානේ. කාපිය කියලා. ඒක කණ්ඩ වටපිටාවක් නැති එකී කණ්ඩ ගිහිල්ලා හොම්බකට පොඩි කරගෙන දීගේ තැල්ල ගෙදර යනවා. බාන්නකො දුක. දැන් මිනිහටත් දුකයි, ගෑණිටත් දුකයි, වේදනයි, දරුවන්ටත් දුකයි. කීලම් කරවල කෑල්ලට තිබ්බ පෙරේතකොම. තමන්ගේ ප්‍රමාණය දැනගෙන ඒ දැඩි ආසාව මැඩ ගන්න දෙපැයි. ගෙදර ආර්ථිකයේ හැටියට මේක කරගන්න බෑ. මගේ මහත්තයාට කීලම් කෑල්ලක් ගන්න තියා තේ එකක් බොන්නවත් අද දවාලේ සල්ලි තිබුණේ නෑලු. ඒ නිසා මේ මිනිස්යාගේ ප්‍රමාණයට මං කරදර කරන්න හොඳ නෑ මේකට. මම මේ ඇවිල්ලා තියෙන ආසාව මැඩ ගන්න ඕනේ. වාව ගන්න ඕනේ කියලා වාව ගත්තා නම් පුතා හොම්බ තලයිද? හොම්බ තලන්නේ ඒ වේදනාව නැ. දීගේ ඇරෙන්නේ ඒ වේදනාව නැ. දරුවන්ට එන ප්‍රශ්න ඒ වේදනාව නැ. මිනිහට එන ප්‍රශ්න ඒ වේදනාව නැ. ලෝක නින්දාව අපහාසය ඒ වේදනාව නැ. මේ සියලු වේදනා දුක් කරදර නැති කරගන්න තිබ්බානේ ඈත තියා කීලම් කෑල්ලට තිබ්බ පෙරේතකම නැවැත්තුවා න ะ. තමන්ගේ ප්‍රමාණය අඳුරාගෙන මේ විදිහට පුතේ එකක් නෙමෙයි. ඔය අනියන් සම්බන්ධතා තියෙන ඒවා ඔක්කොමත් එහෙම. ඔව්. ඒවත් ඔක්කොම එහෙම. මේ මනසට වැටිච්ච ගම ඇහත් ගන්නවා, ඇහැ අරන් මනසට දෙනවා. නහය ගන්නවා අරන් මනසට දෙනවා. දිව ගන්නවා අරන් ඒ රහ මනසට දෙනවා. කන ගන්නවා ශබ්දය, ඒ ශබ්දය අරන් ඒකේ තියෙන මිහිරියාව මනසට දෙනවා. මේ ශරීරයට දැනෙන ස්පර්ශ, ඒකේ තියෙන මිහිර සතුට සැපය මනසට දෙනවා. දීලා ඉවර වෙලා නැවත 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 විඳපං ඒක හොඳයි, ඒක හොඳයි, සැපයි කියලා අපිව තල්ලු කරලා ඒකටම දානවා. ඒක තමයි පුතා කාම තණ්හාව. ඒක තමයි කාම තණ්හාව. අපි බලන්නේ මේ වැටෙන්න යන කාමයෙහි ඇලීම විපතක් ගෙනෙයි කියලා බලන්නේ. තමන්ට ඒක මෙනෙහි කරගන්න බුද්ධිය නැතුව අමාරුයි වැටෙනවා.